එලා අපි ඊළඟට කතා කරමු තණු කම්ලයක් දැම්මොත්. තණු කම්ලයක් දාපුවම වායු පිට කරන අය. වායු පිට වෙන ප්‍රභේද බලමු. තණු කම්ලයක් දාපුවම වායු පිට වෙන කට්ටිය. මේක සාමාන්‍ය සිලබස් එකේ සෑහෙන වටින කොටසක් හරිද? මේ ඉනෝගැනික් වල වැදගත් කොටස් ගත්තොත් මේ වගේ කොටස් ටික මම දානවනේ. මේ කොටස් ටිකට අමතරව අනිත් දේවල් පුළුවන් නම් බලන්න. මේ වැදගත්ම කොටස් ටික තමයි මම මේ කියන්නේ. එතකොට මේ දැන් තණු කම්ලයක් දාපුවම වායු පිට වෙන ප්‍රභේද. එතකොට මේ දාන ආයන මේ තියෙන ආයන හරි නැත්නම් ඒව අඩංගු සංයෝග හරි තිබ්බොත් ඒවට තණු කම්ල දැම්මොත් ඒ වායු පිට වෙනවා. දැන් කාබනේට් අයනය ඊට පස්සේ තව තියෙනවා බයිකාබනේට් අයනයත් ඒ වගේම තියෙනවා. ඊළඟට තියෙනවා සල්ෆයිඩ් අයනය, තයෝසල්ෆේට් අයනය, සල්ෆයිඩ් අයනය, නයිට්‍රේට් අයනය. මේ අයට තණු කම්ලයක් දැම්ම කියන්නකෝ. ඒ අය වායු පිට කරනවා. එතකොට මේ අයට තණු කම්ල දාපුවම වායු පිට කරනවා. එතකොට මේකට කාබන් ඩයොක්සයිඩ් තමයි මේකෙන් පිට වෙන්නේ. මේකට කාබනේට් වලට තණු කම්ලයක් දාපුවම කාබන් ඩයොක්සයිඩ් තමයි පිට වෙන්නේ. බයිකාබනේට් වලුත් කාබන් ඩයොක්සයිඩ් තමයි පිට වෙන්නේ. සල්ෆර් ට්‍රයොක්සයිඩ් මේ කියන්නේ සල්ෆයිඩ් අයනේ. ඒකේ සල්ෆර් ඩයොක්සයිඩ්. මේකේ මොකද වෙන්නේ? මේක පොඩ්ඩක් විශේෂයි. මේ වගේ මේක ටිකක් විශේෂයි අනිත් ඒවාට වැඩිය. මේකේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව දෙනවා. ඒ වගේම සල්ෆ අවක්ෂේප වෙනවා. සුදු පාට නැත්නම් මී කිරි අවක්ෂේපයක් නැත්නම් මේ කියන්නේ මේක ක්ලා කහ පාට වගේ අවක්ෂේපයක් තමයි තියෙන්නේ. එතකොට මේක විශේෂයි. ඊළඟට මේක H2S තමයි දෙන්නේ. ඊට පස්සේ NO2- එක මේකත් විශේෂයි. මේකේ පාටක් තියෙනවා. මේකේ පාටක් තියෙනවා. NO2 වලට මොන පාටද තියෙන්නේ? රතු දුඹුරු නැත්නම් දුඹුරු පාට වායුවක්, රතු පාට වායුවක් කියලා. රතු පාට දුඹුරු වායුවක් කියලා කිව්වොත් අඳුර ගන්න ඕනේ මේ තණු කම්ලයක් දාපුවම ඒකෙන් රතු දුඹුරු පාට වායුවක් පිට වුණා නම් අනිවාර්යෙන් NO2- එකක් තමයි දැන් තිබිලා තියෙන්නේ කියලා අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ ළමයි අපි දැන් කතා කරමු ඊළඟට NO2- උයි NO3- එකට තියෙන දෙයක් තිබුණොත් ඒක අඳුර ගන්න කොහොමද කියලා. දැන් පළවෙනියට ළමයි මේ දැන් NO2- NO3- තිබුණොත් මේ NO2- එක තණු කම්ල එක NO2 දෙනවනේ. හැබැයි මේ තණු කම්ල මේක තණු කම්ල එක මුකුත් දෙන්නේ නැහැ. මේක තණු කම්ල එක මුකුත් දෙන්නේ නැහැ. නයිට්‍රේට් අයනය. එතනින් ඒක අඳුර ගන්න පුළුවන්. මේ අයන දෙකක් තිබිලා ඒක මේ කියන්නේ නයිට්‍රජන් මේ වඩංගු අයන දෙකක් තියෙනවා කියලා. එතකොට එකක් තණු කම්ල එක NO2 දෙනවා. ඒ කියන්නේ රතු දුඹුරු වායු පිට වෙනවා. අනිත් එක මොනවත් වෙන්නේ නැහැ කියලා කිව්වොත් නයිට්‍රජන් වඩංගු සංයෝගයක් කියලා කිව්වොත් මේ නයිට්‍රේට් වෙන්න ඕනේ. එහෙම අඳුර ගන්න පුළුවන්. එතකොට දැන් මේක තණු කම්ල එක්කනේ වායු පිට කරන්නේ නැත්තේ. මේකට සාන්ද්‍ර අම්ලයක් දැම්මොත් නයිට්‍රේට් වලිනුත් රතු දුඹුරු පාට වායුවක් මේ පිට වෙනවා. රතු දුඹුරු පාට වායුවක් ඒකෙනුත් පිට වෙනවා. එතකොට මේකටත් මේ දැන් තණු කම්ලේ දාපු එකට සාන්ද්‍ර අම්ලය දැම්මොත් ඒකෙනුත් රතු දුඹුරු වායුව පිට වෙනවා. ඒකට හොඳට පිට වෙනවා. එතකොට ඒක ඉක්මනොත් වෙනවා. එතකොට දැන් ඊළඟට මේ දැන් නයිට්‍රේට් නයිට්‍රයිට් ඔය අඳුර ගන්න පරීක්ෂා ගත්තොත් හරිද? මේ එතකොට ඒකට අපි පාවිච්චි ගන්න පුළුවන් මේක පාවිච්චි කරන ක්‍රම තියෙනවා. දුඹුරු වලේ පරීක්ෂාව තියෙනවානේ. දුඹුරු වලේ පරීක්ෂාව තියෙනවා. මේක අඳුර ගන්න දුඹුරු වලේ පරීක්ෂාව තියෙනවා. එතකොට මේකෙදි කරන්නේ මේක මේ කරන දේ මේක ලියන්නේ මේ චුට්ටක් අහගෙන ඒක අර නෝට් එකක් දාගන්න. දැන් පරීක්ෂණ නලයක් අරගෙන මේ අලුත සෑදූ FeSO4 ඒ කියන්නේ Fe2+ අයන තියෙන. ඒකට මේකයි ඊට පස්සේ නයිට්‍රේට් අයනයි ද්‍රාවණයක් එකතු කරනවා. එතකොට සාමාන්‍ය කරන නයිට්‍රේට් එකක් දාන එක. එතකොට මේ ඊට පස්සේ කරන්නේ අර මේ පැත්තට අර මේ පරීක්ෂණ නලය ඇල කරලා ඒ ඇල කරපු එකට මේ බින්දු මේ චුට්ට සාන්ද්‍ර අම්ලයක් එකතු කරනවා. එතකොට දැන් FeSO4 නයිට්‍රේට් කලාප දෙක වෙන් වෙන තැන තියෙනවනේ. ඒ වෙන් වෙන තැන දැන් මෙහෙම තියෙනකොට දැන් මේ FeSO4 මේවා තියෙන වෙන් වෙන තැනින් මේ වගේ තැනක මේ වෙන් වෙන තැනින් මේ කලාප දෙක වෙන් වෙන තැනින් රතු දුඹුරු පාටක් පේනවා. දුඹුරු පාටක් පේනවා. එතකොට දුඹුරු පාට වලල්ලක් වගේ එකක් තමයි පේන්නේ. ඒකට තමයි රතු දුඹුරු වලය කියලා කියන්නේ. ඊළඟ තුන්වෙනි ක්‍රමය
නයිට්‍රයිට් නැත්නම් නයිට්‍රේට් අඩංගු අයනයක් මේ තියෙන එකක් අරගෙන ඇලුමිනියම් නැත්නම් සින්ක් තියෙන එකක් භාෂ්මික මාධ්‍යයක් යටතේ රත් කරනවා. OH- තියෙන කෙනෙක් කාලා රත් කරනවා. රත් කරනකොට ඇමෝනියා හැදෙනවා. හරිද? ඊට පස්සේ මේකෙන් අඳුර ගන්න ලේසි මේක මේ නයිට්‍රේට් හරි නයිට්‍රයිට් හරි තියෙනවා කියලා. නයිට්‍රේට් හරි නයිට්‍රයිට් හරි තියෙනවා කියලා අඳුර ගන්න පුළුවන් මේකෙන්. එතන ඇමෝනියා පිට වුණාම දාලා භාෂ්මික මාධ්‍යයක දාලා ඇලුමිනියම් සින්ක් දාලා රත් කරනකොට ඇමෝනියා පිට වෙනවා නම් අනිවාර්යෙන් NO2- NO3- තමයි ඒ තියෙන සංයෝගයක් වෙන්න ඕනේ. එතකොට මේක නෙස්ලා එක්කනේ කරන්නේ. නෙස්ලා එක්ක කරපුවම තුඹුරු පාටක් පෙන්වන්න ඕනේ. එතකොට ආයත් කියන්න මේ කාබනේට් අයනයට තනු කම්ලයක් දාපුවම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. බයිකාබනේට් අයනයට තනු කම්ලයක් දාපුවම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. සල්ෆයිට් අයනයට සල්ෆයිට් අයට අයන්න ඒකට තනු කම්ලයක් දාපුවම SO2 පිට වෙනවා. තව සල්ෆේට් අයනයට තනු කම්ලයක් දාපුවම ඒක විශේෂයි. සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙන ගමන් අවක්ෂේපයක් නැපත් වෙනවා සුදු පාට. එතකොට මේකේ වායුව දැන් මේ මොකක් හරි සංයෝගයකට තනු කම්ලයක් දාපුවම අවක්ෂේපකුත් ඇදලා සල්ෆර් වායුවකුත් පිට වෙනවනේ. අවක්ෂේපකුත් සුදු අවක්ෂේපකුත් ඇදලා වායුවකුත් පිට වෙනවනම් අනිවාර්යෙන් මෙතන මේ තියෙනවත් මේ තව සල්ෆේට් අයනයක් වෙන්න ඕනේ. එතකොට සල්ෆයිඩ් අයනයට අම්ලයක් දාපුවම H2S පිට වෙනවා. මෙතන තව විශේෂ දෙයක් රතු දුඹුරු පාට වායුවක් පිට වෙනවනම් මොකක් හරි තැනකින් අම්ලයක් දාපුවම තනු කම්ලයක් දාපුවම හරි සාන්ද්‍ර අම්ලයක් හරි මේ දෙකෙන් එකක් දැම්මම එකෙන් රතු දුඹුරු පාට එකක් පිට වෙනවා NO2- වෙන්න ඕනේ. තනු කම්ල අම්ල දාපුවම තමයි මෙතන මේ කතා කරේ. ඊට පස්සේ NO2- වලට තනු කම්ලයක් දාපුවම NO2 පිට වෙනවා කියලා විස්තර කතා වුණා. එතකොට NO3- වලට ගත්තොත් ඒකට තනු කම්ලයක් දාපුවම මේකෙන් වායුව පිට වෙන්නේ නැහැ. හැබැයි NO3- වලට සාන්ද්‍ර අම්ලයක් දැම්මොත් ඒකත් NO2 පිට කරනවා. එතකොට NO2- වලටත් මේ සාන්ද්‍ර අම්ලයක මේ දැම්මම හරියනවා. එතකොට රතු දුඹුරු මේ වලේ කතා කරා මේ දුඹුරු වලේ නැත්තම් මේ රතු දුඹුරු නෙමෙයි ස්තෝරේ මේ දුඹුරු වලේ ගැන කතා කරනකොට ඒකේ මේ දුඹුරු පාට වලයක් වගේ පේනවා කියන එක තමයි කිව්වේ. ඊට පස්සේ මේක මතක් කරගන්න ඕනමයි. ඒ කියන්නේ මේ අලුතෙන් හදාගත්ත FeSO4 තියෙනකොට ඒ ද්‍රාවණයට නයිට්‍රේට් අයන දාලා ඊට පස්සේ දෙක මේ තියෙනකොට මේ පරීක්ෂණාලේ යද කරලා ඒකට තනුක නෙමෙයි මේ දාන්න ඇත්තේ සාන්ද්‍ර අම්ලයක් දාන්න ඇත්තේ. තනු කම්ලයක් දාන්න බෑ. මේ සාන්ද්‍ර අම්ලයක් බිඳු වශයෙන් මේක එකතු කරන චුට්ට එකතු කරනකොට FeSO4 NO3- වෙන් කරන තැන රතු දුඹුරු මේ කියන්නේ රතු දුඹුරු හරි නැත්නම් දුඹුරු වලයක් ඇති වෙනවා. එතකොට ඊළාට NO2- නයිට්‍රේට් අයනයක් තියෙන ඒ වගේ කට්ටියක් අරගෙන ඇලුමිනියම් සින්ක් දාලා භාෂ්ම මාධ්‍යයක රත් කරොත් ඇමෝනියා පිට වෙනවා. ඇමෝනියා පිට වෙනකොට ඒක අඳුර ගන්න පුවන්නේ මේ නෙස්ල ප්‍රතිකාරකයෙන් මේ දුඹුරු පාට වෙලා. එතකොට මේ මෙතන ඇමෝනියා තියෙනවා කියලා දැනගත්තාම රත් කරපුවාම අනිවාර්යෙන් එතන NO2- උයි NO3- තියෙනවා කියලා දැනගන්න ඕනේ. ඒතකොට මේ ටික ළමයික් දැනගත්තාම ගොඩක් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නේ. මොකද ස්ට්‍රක්චර්ඩ් වලට MCQ වලට එහෙම මේක අනිවාර්යෙන් ඕනේ නැහැ. මේ රචනාවලටත් ඕනේ නැහැ. ඉතින් මේක අනිවාර්යෙන් ඕන වෙන දැනුමක්. එතකොට ළමෙක්ට මේ කොටස් බැයි නම් අනිත් දේවල් පාඩම් කරගෙන හිටියත් ඉතින් තේරුමක් නැහැ ගොඩක් වෙලාවට මේ වැදගත්ම කොටස් ටික නැතුව. ඒතර ළමෙක් දැනගන්න ඕනේ වැදගත්ම කොටස් ටික අනිවාර්යෙන් කරගන්න. එතකොට අර වෙන්න පුළුවන් හානිය අඩු විභාගයකට ගිහින්. එතකොට ඔයා වැදගත්ම කොටස් ටික දෙනකොට අනිවාර්යෙන් වැදගත්ම කොටස් වෙන්න ප්‍රශ්න අහන්න ඕනේ. එතකොට ළමෙක් තේරුම් ගන්න ඕනේ වැදගත් කොටස් ටික මොනවද කියලා අඳුර ගන්න.